සාදරයෙන් පිළිගන්නවා සිරා කොමර්ස් YouTube channel එකට. අද අපි කතා කරන්නේ ගැනුම් ජනලයේ ආශ්‍රිතව අභ්‍යාසය. එතනදී අපි තීරි කොටස කතා කරා. එහෙනම් අපි යමු ගානට. හරි. අද අපි කතා කරන්නේ ගැනුම් ජනලයේ ආශ්‍රිතව අභ්‍යාසය. අපි යමු ගානට. මේක අවශ්‍ය වන්නේ මොනවද කියලා බලන්න. ගැනුම් ජනලයේ ඉල්ලනවා. ගැනුම් ජනලයේ ගිණුම් වලට පිටපත් කිරීම. මම රූල් කරගෙන තියෙන්නේ. ගැනුම් ජනලයක් රූල් කරා ගිණුම් ටික සෙට් කරගෙන තියෙන්නේ. ගැනුම් ජනලය අපි ඉස්සෙල්ලා සෙට් කරගමු. හරිනේ. ඔන්න යා. මෙතන කියනවා කුසුම්ගේ රූපලාවන්‍ය ද්‍රව්‍ය අලවිසලේ ඒ කියන්නේ ඔය කියුටෙක්ස් අනම්මනම් ඒවා හරිද 26 අප්‍රේල් මාසයේ 5 ගණදන සිදුවේ. ඔන්න කියනවා 4.2. ෂැම්පු බෝතලයක් 400 බැගින් බෝතල් 8ක් කාන්තිගෙන් ණයට ගත්තා. එනම් මෙහිදී 110ක වෙළඳ වට්ටම් අඩු කළ යුතුයි. ඉන්වෙස් සංඛ්‍යාංක 1. ණයටනේ ගන්නේ දාන්න පුළුවන් 4.2. අපි දාමු 4 වෙනි මාසෙ 2 ඉන්වෙස් සංඛ්‍ය කීයද? ඉන්වෙස් සංඛ්‍යාංක 1. කාගෙන්ද ගන්නෙ? කාන්තිගෙන්. හරිනේ. එහෙනම් කාන්ති කියලා ලියමු. කාන්ති වටිනාකම දානවා. කොහොමද ගන්නෙ මතකනේ? ෂැම්පු බෝතලයක් 400 බැගින් බෝතලයක් 400යි බැගින් බෝතල් 8ක්. එහෙනම් බෝතල් 8ක් ගන්න. ඒතර 3200යි කාන්තියෙන් ණයට ගත්තා. මෙහිදී 110ක වෙළඳ වට්ටම් අඩු කළ යුතුයි. එහෙනම් 320ක් වෙළඳ වට්ටම් 110ක්. 3200ට 110ක් බලන්න. හරිනේ. එහෙනම් 320ක් අඩු කරන්න 2880යි. ආයෙත් බලන්න එකක් ඉතුරුයි 12 එකක් ඉතුරුයි 3යි 2880යි. එකක මිල එකක් ගානෙන් ගුණ කරා වෙළඳ වට්ටම අඩු කරා 2880ක් දාන්න. 2880ක්. sorry 2880ක් 2880ක්. හරිනේ. ආයෙ කපලා ලියමු එහෙනම් 2880ක්. ඊට පස්සේ ඊළඟට ලකුණු කළ මිල 1200 බැගින් මේකප් සෙට් 5ක් රුවන්තිගෙන් ණයට ගත්තා. එහෙනම් එනවා ලකුණු කළ මිල මත 100ට එකක් වෙළඳ වට්ටම් අඩු කරන ඉන්වෙස් සංඛ්‍ය 2 4.5 ණයටනේ ගත්තේ. එනවා එහෙනම් 4.5 දාගන්න ඉන්වෙස් සංඛ්‍ය 2 4.5 ඉන්වෙස් සංඛ්‍යාංක 2 කාගෙන්ද ගත්තේ? රුවන්තිගෙන්. රුවන්ති වටිනාකම අපි ගමු. කොහොමද ගන්නෙ? ලකුණු කළ මිල 1200 බැගින් මේකප් සෙට් 5ක්. එහෙනම් 1200 බැගින් මේකප් ඒවා 5ක්. එතකොට කීයද? 6000යි. ලකුණු කළ මිල මත 100ට එකක වෙළඳ වට්ටම් අඩු කරනවා. 100ට එකක් කීයද? 60යි. 60ක් අඩු කරන්න 5940යි. හරිනේ. 100ට එකක් කියන්නේ බිංදු දෙකක් කැපෙන්න ඕන. හරිනේ. එහෙනම් බිංදුවක් කැපුවා 100ට එකක් 60යි. එහෙනම් 60ක් අඩු කරනවා 5940ක්. එහෙනම් 5940 තමයි ලියන්නේ. 5940යි. හරි. ඊට පස්සේ මෙතෙන්ට යන්න. පබළු මාලයක් රුපියල් 160 බැගින් මාල 10ක් නවීන්ගෙන් අත්පිට ගත්තා. ඔන්න බලන්න නවීන්ගෙන් අත්පිට ගත්තා. ගන්නෙ නෑ අයියේ. ණයට ගන්න ඒවනේ ගන්නෙ. අත්පිට ගන්න ඒවා ගන්න නෑ. එහෙනම් ඊට පස්සේ ඊළඟට යන්න. 16000ක් ලකුණු කළ මිල වූ රූපලාවන්‍ය තොගයක් ලාල්ගෙන් ණයට මිලදී ගන්න ලදී. ණයටනේ ගන්න. එනවා එහෙනම් ලකුණු කළ මිල මත 100ට දෙකක වෙළඳ වට්ටම් හිමි වේ. ඉන්වෙස් සංඛ්‍යාංක 3. හරිනේ. එහෙනම් 4.17. 4.17 ණයට ගන්න ඒවා දාන්න පුළුවන්. 4.17 ඉන්වෙස් සංඛ්‍ය 3. 4.17 ඉන්වෙස් සංඛ්‍ය 3 කාගෙන්ද ගන්නෙ? ලාල්ගෙන් ණයට ගන්නවා. හරිනේ. ලාල්ගෙන් ණයට ගන්නෙ වටිනාකම හොයමු අපි. 16000ක් ලකුණු කළ මිල. එතකොට 16000යි ලකුණු කළ මිල තොගයක් ණයට ගන්නවා. ලකුණු කළ මිල මත 100ට දෙකක වෙළඳ වට්ටම් හිමි වෙනවා. එහෙනම් 100ට දෙකක් කීයද? 320යි. 16000ට 100ට දෙකක් බලන්න. හරිනේ. එහෙනම් 320යි. 320ක් අඩු කරන්න 15680යි. 15680 ලියමු. හරිනේ. එකක් ඉතුරුයි. හරියට හරි 15680. 15680ක්. හරි. ඊට පස්සේ
ලකුණු කළ මිල 800 බැගින් කතුරු 5ක් කුසල්ගෙන් ණයට ගත්තා. ණයට ගන්න ඒවා එනවා. එහෙනම් 4.22 ඉන්වොයිස් සංඛ්‍යා 4. 4.22 ඉන්වොයිස් සංඛ්‍යා 4 කුසල්. අපි දාමු කොහමද? ලකුණු කළ මිල 800 බැගින් කතුරු 5ක්. එන 800 5ක් 4000යි. වෙනද වටන්න. එහෙනම් 4000ම දාමු. එහෙනම් 4000 ලියමු. 4000යි. ගණතුන ඉවරද බලන්න. ගණතුන ඉවරයි. එහෙනම් අපි බැලන්ස් කරමු. ගැනුම් ජෙල් එකතු කරන්න. දිනේ දාගන්න 4 වෙනි මාසේ 30 ඉවරයි. හරිනේ. මෙතන ලියන්නේ මොකද්ද? ගැනුම් ගිණුමට හර කරා. ගැනුම් ගිණුමට හර කළා. මෙතන එකතු ගන්න 0යි 8 12 20 දෙකක් ඉතුරු 6 8යි 9 17යි 25 දෙකක් ඉතුරුයි 11යි 5 16 18 එකක් ඉතුරුයි 2යි. හරිනේ. 8 4 12යි 8යි 20යි දෙකක් ඉතුරුයි 10යි 19යි 25යි දෙකක් ඉතුරුයි 9යි 5 14යි 4යි 18යි 28500. හරිනේ. ආයෙත් බලන්න 8 4 12 20යි දෙකක් ඉතුරුයි 10යි 19යි 25යි දෙකක් ඉතුරුයි 9යි 18 එකක් ඉතුරුයි. හරියට 28500. ගැනුම් ගිණුමට හර කළා 28500. එහෙනම් 28500 ගැනුම් හර කරන්න ගැනුම්. මෙතන ලියනවා ණය හිමියෝ. මෙතන දිනේ දාගන්න. දිනේ 4.30. හරි. ඊට පස්සේ අනිත් ඒවාට බැර කරන් යන්න. කාන්ති. ගැනුම් හරනේ. කාන්ති බැර කරනවා. එහෙනම් 2880ක් 2880ක් කාන්ති බැර කරනවා. ණය හිමි කාන්තිය. ණය හිමි කාන්ති. ඊට පස්සේ සාමාන්‍ය විදිහමයි මෙතන ලියනවා ගැනුම්. මෙතන කාන්තිගේ දිනේ දාන්න 4.2. ඊට පස්සේ රුවන්ති. ණය හිමි රුවන්ති බැර කරන්න 5940ක්. ණය හිමි රුවන්ති. ණය හිමි රුවන්ති ගැනුම් කියලා ලිව්වා. මෙතන රුවන්තිගේ දිනේ 4.5. ඊට පස්සේ මෙතන ලාල් 15.680ක් බැර කරනවා. 15.680ක් ණය හිමි ලාල්. ණය හිමි ලාල්. හරිනේ. ණය හිමි ලාල් මෙතන ලියනවා ගැනුම්. මෙතන ලාල්ගේ දිනේ දාගමු අපි. ලාල්ගේ දිනේ 4.17. හරි. ඊට පස්සේ කුසල් 4000ක්. හරිනේ. එහෙනම් කුසල් 4000ක් බැර කරනවා. ණය හිමි කුසල්. මෙතන ලියනවා ගැනුම්. දිනේ දාගමු අපි 4.22. හරිනේ. 4.22. අවුල නැහැනේ. හරි. ඔය විදිහටයි එන්නේ. එකම දේ ගැනුම් හර කරා මුළු එකතුව ඒ ණය හිමිය වෙනෙනම් බැර කරනවා. හරිනේ. එහෙනම් මේකට අදාළව ඉවර නැහැ. තව අභ්‍යාසයක් තියෙනවා. ඒක අපි කතා කරමු ඊළඟ වීඩියෝ එකේ.